උතුම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද දවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධය පිණිසම ගෙන එන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය. පින්වතුනේ, ක්‍රෝධය යනු මෛත්‍රියට වඩා ලෝකයේ තුල පැතිර පවත්නා සත්ත්ව ස්වභාවයකි. මහ පොළොවේ පස් අහුරක් දෝතට ගතහොත් එම පස් මිටත් මහ පොළොවේ පසුත් අතර ඇති පරතරය යම්සේද ලෝකයා තුල මෛත්‍රිය සහ ක්‍රෝධයේ ස්වභාවය එසේමය. මනුෂ්‍ය ලෝකයේ සත්වයා බෞද්ධ හෝ අබෞද්ධ වුවද යම් හෝ ආචාර ධර්ම පද්ධතියකින් හික්මෙන නිසා දියුණු සිතීමේ ශක්තියක් ඇති නිසා සහ දියුණු කණ්ඩායම් හැඟීමක් ඇති නිසා ක්‍රෝධයේ ස්වභාවය දැඩිව ප්‍රකට නොවුවද තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ, නිරයේ ජීවත් වන සත්වයා තුළ නිරතුරුවම වැඩෙන්නේ වෛරය සහ ක්‍රෝධයයි. ක්‍රෝධය, වෛරය යන ඔවුන්ගේ කර්ම විපාකයයි. විපාකය නැමැති මේ ඵලය ඔවුන්ට ලැබෙන්නේ ක්‍රෝධය සහ වෛරය නිසාය. අපි කැමති දේම, අපි පුරුදු කළ දේම අපට ලබා දීම ලෝක ධර්මයේ ස්වභාවයයි. ඔය තිරිසන්, പ്രേත, නිරේ දුක් විඳින සත්වයින් එම ලෝකවල කල්ප ගණන් දුක් විඳින්නේ තමන් නිසා නොව, අනුන් නිසා කරගත් අකුසල් නිසාය. ඔබ හොඳින් සිතා බලන්න. කෙනෙක් ඔබට ඔරවා බැලුවොත්, බැන්නොත්, ගැහුවොත්, මදි පුංචි කමක් කළොත්, තමාගේ දෙයක් සොරා ගත්තොත්, ඔබව විවේචන කළොත්, ඔබට වඩා ඉහළට යනවා දැක්කොත්, මෙහෙම වෙනකොට ඔබ ඔහුගේ දෙය ඔබේ කරගෙන, ඔහුගේ ක්‍රියාව ඔබේ කරගෙන ඔබ තුල වෛරය, ක්‍රෝධය ඇති කර ගන්නවා. බලන්නකෝ, අනුන් තුල ඇති වූ දෙයක් නිසා, අනුන් විසින් කළ ක්‍රියාවක් නිසා ඔබ විසින් ඔබ තුල වෛරය, ක්‍රෝධය ඇති කරගත්තා වගේම එම පාප ධර්මයන් නිසා එහි විපාකයන් හැටියට තිරිසන්, പ്രേත, නිරේ අවාසනාවන්ත ජීවිත ලබනවා. ඔබ කැමති කළේ ක්‍රෝධය, වෛරය නම් සංසාරේ එම ලැබීම නියතයක්. මොකද ඔබ කැමති කළ දෙය නිසා. එහෙමනම් ඔය සතර අපායේ දුක් විඳින සෑම සත්වයෙක්ම ඔතැනට වැටුනේ අනුන්ගේ දේ තමාගේ කර ගැනීමට යෑම නිසාමයි. මා තුලත් මා නැති කල අනුන් තුල මා දැකීම මේ අවාසනාවේ හේතුවයි. ඔය සතර අපායේ දුක් විඳින සෑම සත්වයෙක්ම ඔබ මම වගේම වටිනා මනුෂ්‍ය ජීවිත ගත කළ මනුෂ්‍යයන්මය. මමවත් මගේවත් නොවන මම ආරක්ෂා කර ගැනීමට, ආත්ම ගෞරවය රැක ගැනීමට ගොස් අපා දුක් විඳින අවාසනාවන්තයින්ය. මේ ලැබුණු මනුෂ්‍ය ජීවිතයේදී ඇති කරගත් ක්‍රෝධය, වෛරය මරණින් මතු പ്രേත ලෝකයේ දැඩි ලෙස දුක් විඳින പ്രേතයින් දෙදෙනෙකුගේ ආත්සේ දුක්ඛිත ස්වභාවය පහත සඳහන් කරමි. භික්ෂුවක් සමාධියෙන් පසු වෙද්දී പ്രേතයින් දෙදෙනෙකු දර්ශනය විය. භික්ෂුවගේ සමාධිමත් සිතට ඕලාරික ස්වභාවයෙන් මනුෂ්‍ය රූපයෙන් සිටි പ്രേතයින් දෙදෙනා දර්ශනය විය. දෙදෙනාම මනුෂ්‍ය ලෝකයේදී තමන් හැඳ පැළඳ දිග කලිසම් සහ කමිස වලින් සැරසී සිටින ආකාරයෙන්ම සිටියහ. දෙදෙනාගෙන් එක් අයෙක් සිටියේ දැඩි වියරු ස්වභාවයෙන්ය. අනෙක් ප්‍රේතයා වෙතින් අහිංසක බවක් දිස්විය. වියරු ස්වභාවයෙන් යුත් ප්‍රේතයා තමා ඉදිරියේ සිටි අනෙක් ප්‍රේතයාගේ ගෙල දෙපසින් වියරුවෙන් මෙන් දෑතින්ම අල්ලා ගත්තේය. ගෙල පෙදෙස දෑතින් අල්ලාගෙන වියරු ස්වභාවය තමාගේ හිසේ අනෙකාගේ හිස ගසා ගත්තේය. මේ වියරුවේ ස්වභාවය ඉතාමත් බිහිසුණුය. ඒ එතරම්ම වේගවත්ය. ප්‍රේතයින් දෙදෙනා හිස් දෙක ගසා ගත් වේගය නිසා හිස් දෙකම කුඩු විය. මෙහිදී අහිංසක ස්වභාවයෙන් යුතු ප්‍රේතයා හිස කුඩු වී මිය යන මොහොතේ අනේ මගේ දුවේ යනුවෙන් ශබ්දයෙන් විලාප හඬක් නැගීය. දෙදෙනාම ලැබූ പ്രേත ජීවිතයේ අකුසල විපාකදී චුත විය. ඒ සැනින්ම නැවත එපරිද්දෙන්ම പ്രേත ලෝකයේම
ප්‍රතිසන්දිය ලබයි. නැවතත් පෙරසේම කර්ම විපාකදී නැවත නැවත මැරෙමින් ඉපදෙමින් කල්ප ගණන් මේ වියරු මරණීය දුක අත්විඳී. ප්‍රේත ලෝකයේදීද තමා මනුෂ්‍ය ජීවිතයේදීද වැඩූ වෛරය ක්‍රෝධය නිසා හිස කුඩුපට්ටම් වී කරගෙන මිය යන මොහොතේදී එක් අයෙකුට මතකයට ආවේ මනුෂ්‍ය ලෝකයේදී තමා උපාදානය කරගත් මාගේ දුව නැමැති අඤ්ඤාවයි. මොවුන් දෙදෙනා ප්‍රේත ලෝකයේ උපත ලබන්නේද මෙලෙස එකට මුණ ගැසෙන්නේද තමන් කළ කර්මය නිසාය. මෙහි මහා අවාසනාවන්ත වනුයේ මෙසේ ප්‍රේත ලෝකයේ ප්‍රතිසන්දිය ලබා හිස් ගෙඩි දෙක වියරුවෙන් ගසාගෙන මරාගෙන නැවත ප්‍රේත ලෝකයේම ප්‍රතිසන්දිය ලබා දෙදෙනා නැවත හමුවන මොහොතේ දෙදෙනාටම තමන් මීට පෙර ප්‍රේත ලෝකයේ ඉපදුණු බව හෝ හිස් ගෙඩි දෙක ගසා ගනිමින් මිය ගිය බවට සංඥාවක් දැනෙන්නේ නැති බවයි. එහෙත් දෙදෙනා නැවත මුණ ගැසෙද්දී වෛරයේ සංඥාව මතුවී විපාකය ක්‍රියාත්මක වෙයි. මනුෂ්‍ය ලෝකයේ වෛරය ක්‍රෝධය වැඩිම නිසා ප්‍රේත ලෝකයේ දුක් විඳින අවාසනාවන්තයින් දෙදෙනෙකුගේ කතාවයි මෙය. ඔවුන් දෙදෙනා මුණ ගැසෙන ආත්මයක් පාසාම ඔවුන් තුළ වැඩෙන්නේ වෛරය ක්‍රෝධය පමණකි. මරණ චේතනාව පමණකි. එහෙයින් ඔවුන් දෙදෙනා සෑම නිමේෂයකදීම ප්‍රේත ලෝකයේදී රැස් කරගන්නේ අකුසලමය. නිරතුරුවම රැස් කරන පරපණ නැසීමේ අකුසලය නිසා ඔවුන් නැවත නැවත මීට වඩා දරුණු විපාක විඳිමින් නිරයට වැටෙනවා. ඒකාන්තයේ කල්ප 100ක් කෝටි ගණනක් ගියද ඔවුනට එයින් ගැලවීමක් සිතීම විහිළුවකි. මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් මනුෂ්‍යෙක්ව ඉපද මම කියන සංඥාව රැක ගැනීමට ගොස් මෙවැනි දුකක් උරුම කර ගැනීමට ඔබත් කැමැතිද? ඔබ අකමැති නම් මේ මොහොතේදීම ඔබ වෛරයෙන් ක්‍රෝධයෙන් මිදෙන්න උත්සාහ ගන්න. අනුන්ගේ දේ ඔබ ඔබේ කර නොගන්න. අනුන්ගේ හිතේ හටගත් ඔහුටවත් අයත් නැති සිතක් ඔබ ඔබේ කර නොගන්න. ක්‍රෝධය වෛරය සහිත සිත් ඔබට අයිති නැති අනිත්‍යයට අයිති දෙයක් බව සිතන්න. ඔබට අපා දුක් දෙන පාප මිතුරෙක් ආගන්තුකයෙක් ඔබේ කර නොගන්න. නපුරු විසකූරු සර්පයෙක් දැක ඔබ මගහැර යනවාසේ ඔබද නපුරු විසකූරු සිත් ඇතිවන කල ඒවාට පැමිණි ලෙසින්ම යන්නට ඉඩ හරින්න. සිත ඔබේ කර නොගන්න. ඇති වූ සිතේ නපුරු බව විසකූරු බව දකින්න. ඇතිවෙමින් නැතිවෙන සිත සතියෙන් සිහියෙන් යුතුව ඔබ ඔබේ කල්යාණ මිත්‍රයෙක් බවට පත්කර ගැනීමට වෙහෙස ගන්න. අපි දැන් බලමු ඉහත ප්‍රේතයන් දෙදෙනා මොනවාගේ කර්මයක් මනුෂ්‍ය ලෝකයේදී කළ නිසාද මේ දුක්ඛිත විපාකයට මුහුණ දීමට සිදු වූයේ කියලා. ඉහත භික්ෂුව අනුමාන කරනවා. නමුත් ස්ථිරවම කියන්න දන්නේ නැහැ. මෙහිදී හමුවන අහිංසක ස්වභාවයෙන් යුතු ප්‍රේතයා මනුෂ්‍ය ලෝකයේදී විවාහයක් කරගෙන බිරිඳ සහ එක් දරුවෙකු සමග ලස්සන පවුල් ජීවිතයක් ගත කළ කෙනෙක්. එකම දරුවා සුරතල් දියණියක්. මෙම ස්වාමි පුරුෂයා බිරිඳට තම දියණියට දැඩිසේ ආදරය කළාය. අවසනාවකට ඔහුගේ ලස්සන අහිංසක පවුල් ජීවිතයට අසම්මත ප්‍රේමවන්තයෙක් හරස් වෙන්න පුළුවන්. මෙම අසම්මත ප්‍රේමවන්තයා බිරිඳට ඇති තණ්හාව නිසා ස්වාමි පුරුෂයා මරා දමා බිරිඳව තමන් අයිති ගත්තා වීමටද පුළුවන්. අසම්මත පෙම්වතා අතින් මේ ස්වාමි පුරුෂයා මිය යන මොහොතේ අවසන සංඥාව උපාදානය ලෙසින් මතු වූයේ අනේ මගේ දුව යන සංඥාවයි. ඔහුට දැනෙන්නට ඇති මගේ දුව අනාථ වෙයි අසරණ වෙයි කියන හැඟීම. ඒ නිසා ඇති වූ වෛරය මේ සියල්ලම ඇති වුණේ තණ්හාව නිසාමයි. තමාගේ ලෙයින් උපන් අහිංසක සුන්දර දියණිය තමා මැරෙන මොහොතේ විශේෂයෙන්ම බිරිඳද අසම්මත ප්‍රේමයක බැඳී ඒ හේතුවෙන් තමා මරා දැමෙන මොහොතේදී සුරතල් දියණිය මතකයට ඒම ඕනෑම පියෙකුට පොදු ධර්මතාවයකි. අවසානයේදී යම් හේතුවක් නිසා අසම්මත ප්‍රේමවන්තයාද කවුරුන් අතින් හෝ මැරුම් කන්නට ඇත. එසේ නොමැතිනම් නීතිය ඉදිරියේ වරදකරුවේ දඬුවම් ලබා මරා දමන්නට ඇත. දෙදෙනා තුළම එකිනෙකා කෙරෙහි
අනෙකා අනුන් නිසා ඇති කරගත් වෛරය ක්‍රෝධය හේතුවෙන් ප්‍රේත ලෝකයේ උපත ලබා වෛරයේ දරුණු ස්වභාවය නිසා ඉස්ගිරි දෙක වියරුවෙන් එකට ගසා ගනිමින් විපාකයන් විඳීය. මෙහිදී අහිංසක ප්‍රේතයාව වියරු වැටුණු ප්‍රේතයා විසින් අල්ලාගෙන ඔහුගේ හිස තමාගේ හිසෙහි ගසාගෙන පොඩි කොට දමා මිය යන මොහොතේ අනේ මාගේ දුවේ යැයි අහිංසක ප්‍රේතයාගෙන් අඳෝනාවක් නැගෙන්නේ එම හඬ ඊටාම අසරණ හඬකි, වේදනාත්මක හඬකි. තමා මනුෂ්‍ය ලෝකයේදී දුව ලෙසින් කැමැත්තෙන් ආසාවෙන් උපාදානය කරගත් සංඥාවේ බලවත් භාවය නිසාය. ඔබ දැන් හොඳ සිහියෙන් යුතුව දකින්න මෙහි එම අසම්මත පෙම්වතා කියන චරිතය තමා තුළ අන්සතු බිරිඳක් කෙරෙහි හටගත් තණ්හාවේ සිත අනිත්‍ය වශයෙන් දැක්කා නම් ඒ පාපකාරී සිත තමා වසඟයට තමාගේ කර නොගත්තා නම් වර්තමානයේදී ඔහුට මේ දුක විඳින්නට සිදුවන්නේ නැහැ නේද? තමා තුළ ඇති වූ එක සිතක් මොහොතකින් නැති වී යන එක සිතක් අනිත්‍ය වශයෙන් දකින්නට තිබුණු හැකියාව නිසා ඒ සිත තණ්හාවෙන් තෙත් කොට ක්‍රියාත්මක භාවයට පත් කිරීම නිසා කල්ප ගණනාවක් අපා දුක් විඳින අවාසනාවන්තයෙක් වූවා නේද? සිතක් කියන්නේ මොහොතකින් නිමේෂයකින් වෙනස් වෙන දෙයක් වුවත් අනිත්‍ය භාවයට පත්වෙන දෙයක් වුවත් එම සිතට පුළුවන් ඔබව කල්ප ගණන් දුක් විඳින සත්වයන් බවට පත් කරන සංස්කාරයන් රැස්කර දෙන්නත්. සිත යන දුක කියන්නෙත් ලෝකය කියන්නෙත් ඒ නිසාමයි. ඇති වී නැති වී යන එක සිතක් අනිත්‍ය වශයෙන් නොදකින වාරයක් පාසාම ඔබ එම සිත නිසා දුකද ලෝකයද අයිති කර ගන්නවා. සිතක් අනිත්‍ය වශයෙන් දකින මොහොතක් පාසාම ඔබ දුකද ලෝකයද අතහැර දමනවා. අනිත්‍ය මෙනෙහි කරමින් ජීවිතය සකසා ගන්න උත්සාහ ගන්න. සාදු සාදු සාදු. මෙම ධර්ම දානමය දහම් පණිවිඩයේ උතුම් වූ ධර්ම අවබෝධය පිණිසම සියලු සත්‍යයන් හට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.